හෙලෝ ගයිස් ඉතින් ඔන්න අදත් ඔයාලා පිළිගන්නවා මගේ මදුසම් බ්ලොග් YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද කරන්න යන්නේ ඉතින් මට මේ දවස්වල වැඩත් එක්ක ඉතින් මට කරන්න වීඩියෝ එකක් හම්බුනේ කන්ටෙන්ට් එකක් දාන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔයාලා අද එකතු වෙන්නේ මගේ වැඩ කරන තැන මගේ වීඩියෝ එක එක්ක. ඉතින් මම ආදරේ මතක් කරන තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්මම ගිහලා subscribe කරන්න. subscribe සියයට දෙන්න මට තව subscribe 3යි ඕනේ. එහෙනම් දැම්ම ගිහලා subscribe කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. A few moments later. Em gue Ada hari ke kali ni. yang Ramai dia ni lagi. Ramai dia ni lagi. හරි ඉතින් යාළුවනේ මේ මං කඩේ පොඩක් එහාට ඇවිල්ලා තියෙනවා මම මොකක් හරි පණිවිඩ වගේක් කියන්න තමයි ඔයාලට ආවේ. දැන් කියන්න ආපු ඒවා නම් මතක නෑ කොහොම හරි දැන් මම මේ කියන්න ආපු ඒවා මං පුළුවන් ටික ඉතින් දැන් කියන්නම්. මං කියන්න ආපු ටික මතක නෑ. හරි දැන් මම මේක දැම්ම කන්ටෙන්ට් එක දැම්මේ මට වීඩියෝ කරගන්න මට chance එකක් නැති හින්දා මම දැන් අර පැත්ත බලන්න කියන එක ඔයාලා හිතන්න මම කන්නඩි දිහා බලන්න කියන්නේ. ඊට පස්සේ ආයේ ඊට පස්සේ දැන් ඊළඟ දැන් මේ subscribe මතක් කරන subscribe 97යි තියෙන්නේ
සිය කරගන්න තා පොඩ්ඩක් ඒකට හෙල්ප් එකක් දෙන්න කියලා මතක් කරනවා. මම දැන් කඩේට යන්න ඕනේද මම බඩ ගාලා කියන්නේ. ඊට පස්සේ ඉස්සරහට එන අනිවාර්යෙන් සෙන්සුරාදට එක වීඩියෝ එකක් ඒ කියන්නේ සත්‍යයට එක වීඩියෝ එකක් අනිවාර්යෙන් මම දාන්න අනිවාර්යෙන් try කරනවා. ඉතින් දැනුත් මේ වැඩ වගේ කරා කඩේ වැඩ වගේ මම පොඩක් කඩින් යහට ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕන දැන් ගමේ මේකක් ගිහලා තියෙන එක වැඩක් නැහැ මේකට. කොහොම හරි අපේ ගමේ චීතෝදන කට්ටෙන්නත් ඉතින් මේක වැදගත් වෙයි කියලා ඉතින් මං හිතනවා අනිවාර්යෙන් මං කරන්නේ පොඩ්ඩක් හරි බලන්න පුළුවන් වුණානේ. ඒ වගේම මේ මට උදව් කරන YouTubers ලා ටිකක් ඉන්න ප්‍රවාහන සේවය ඇවිල්ලා තින්නේ යාළුවනේ ඉතින් යන්න තියෙන්නේ සැප නැති වෙන්න. වීඩියෝ කරන්නේ ගඟ ගිහලා ගෑ ගන්න එක වැඩදී ඈ. ඉතින් හරි යාළුවනේ මගේ මූණ පේන දැනද කියලා මම දන්නේ මම සෙල්ෆි කැමරා එකගෙන මේ දාලා තියන්නේ. විශේෂ කාරණා දෙක තුනක් කියන්න ඕනේ මම ඒකයි මේ දැන් මේ කැම්ප් එක මගේ මාග යන ගම මම අද උදේ ඉතින් කරන්න ඉතින් කී විදිහටම කරන්න බැරුණා මොකද එතන අපිට නීති රෙගුලාසිස් තියෙනවා ඔයාලා දන්නවා ඉතින් සාමාන්‍ය කඩේ වැඩ කරද්දී අනිත් එක YouTube channel කරන කට්ටියන්ට දැන් YouTube එකේ නීති වැඩි කරලා පෞද්ගලික කිසිම දෙයක් දාන්න බෑ අනිත් එක අර අපේ කඩේ තියෙන ලේබල් එහෙම දාන්න බෑ යාළුවනේ. ඉතින් ඒව දැම්මොත් එම අනිවාර්යෙන් ඇඩ්ලයින් හරි මොනවා හරි වැදලා කොපිරයිට් දෙලිලා මගේ channel එක නැති වෙන්න පුළුවන්. ඉතින් මට පුළුවන් ඉතින් මම මේක කරා මම කොහොමද විනාඩි 8ක් අනිවාර්යෙන් අදින්න ඕනේ විනාඩි 8ක් මම ඇදලා ඇත්තේ යාළුවනේ. ඉතින් විශේෂ කාරණා දෙක තුනක් කියන්න තියෙනවා මට මේ පාර යන ගමන් කියන්න බෑ. මම ගෙදර ගිහිල්ලා කියන්නගෙන. නේ යාළුවනේ. ගියාට පස්සේ අඳු. හරි ඉතින් යාළුවනේ දැන් මම මේ වීඩියෝ කරන්නේ මම අර වීඩියෝ එක කළේ දවස් 3-4කට විතර පස්සේ නිදින් මත පොඩ පේන දි ගඩිය ගණන් ගන්න එපා. ඉතින් යාළුවනේ මට මේ වීඩියෝ හරියට කරගන්න බැරි වුණා කියන්නේ හරියටම කරන්නත් බැරි වුණා. මොකද එතන අපිට නීති තියෙනවනේ අපිට පෙන්වන්න බැරි ඒවා තියෙන YouTube එකේ නීති සද කරලා තියෙනවා. ඉතින් දැනුත් මම මේ පොඩි වැඩකට යන්න හදනකම් මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් වීඩියෝ එක බලපු කට්ටියන්ට උගා thank you කියන ගම වීඩියෝ එක මෙතනින් ඉවර කරමු එහෙනම් හැමෝටම ජය වේවා.